අද අපි ගැඹුරින් විමසා බලන්න යන්නේ ලංකාවේ ආර්ථිකයේ දරුණුම අභියෝගයකට මුහුණ දීපු කාලයක වාර්තාගත ලාභයක් ලැබපු සමාගමක් ගැන. මේක ඇත්තටම අර්බුදයක් අවස්ථාවක් කර ගැනීම ගැන කතාවක්. අපි අති තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ දෙවන්තෙක් Access Engineering PLC සමාගමේ 2022-25 වාර්ෂික වාර්තාව. ඔව්. අපේ අද මෙහෙයුම තමයි මේ ඉලක්කම් පිටිපස්සේ තියෙන උපාය මාර්ගය මොකද්ද? එයාලා කොහොමද මේ වගේ කාලයක දිනුවේ? සහ රටේ අනාගතයට මේකෙන් ලැබෙන ඉඟිය මොකද්ද කියන එක හොයා බලන එක. හරියටම හරි. මේක නිකම්ම වාර්තාවක් නෙමෙයි. මම දකින්නේ මේක ආර්ථික කුණාටුවක් මැදින් නැවක් යාත්‍රා කරවපු හැටි කියන ලොග් පොතක් වගේ. ඒක හොඳේ දුමක්. ඔව්. මොකද ගොඩක් සමාගම් වියදම් කපා හරිමින් අතේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගන්න හඩද්දී Access සමාගම හාත්පසින්ම වෙනස් ගේම් එකක් ගාලා තියෙනවා. එහෙනම් අපි පටන් ගමු මේ හැමෝම කතා කරන ඉලක්කම් වලින්ම. මොකද ඒවා ඇත්තටම අදහන්න බැරි තරම්. සමූහ ආදායම රුපියල් බිලියන 34.5ක්. ඒ කියන්නේ පහුගිය අවුරුද්දට වඩා 61ක් පිම්මක්. ඔව් 61ක. මේ වගේ ආර්ථික පසුබිමක ඒ වගේ වර්ධනයක් කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. ඒක තමයි. ඒ වගේම සමාගමේ ශුද්ධ ලාභය ඒක රුපියල් බිලියන 4.5ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාලගේ ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ලාභය නේද? ඔව් ඉහළම ලාභය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහොමද උනේ? මේක නිකම්ම ලැබුණු වාසියක්ද? වාර්තාවට අනුව නම් එහෙම දෙයක් නෙමෙයි. ඒකේ මොකක්ද ඒ රහස? හැමෝම පස්සට යද්දී එයාලා විතරක් ඉස්සරහට ගියේ කොහොමද? මෙහෙමයි. මෙතනදී තමයි අර මම කලින් කිව්ව උපාය මාර්ගික එඩිතරගම එළියට එන්නේ. මෙතන තියෙන සම්භාව්‍ය counter cyclical investment කියන උපාය මාර්ගය. ඒ කියන්නේ අනිත් අය යන පැත්තට විරුද්ධව යන එක? හරියටම. ආර්ථිකය පහළට යනකොට අනිත් අය බය වෙලා ආයෝජන නවත්වද්දී නිර්භයව ආයෝජනය කරන එක. එයාලා තමන්ගේ මූලික ව්‍යාපාර ශක්තිමත් කරන්නත් අලුත් ක්ෂේත්‍ර වලට අත ගහන්නත් පාවිච්චි කරලා තියෙන්නේ. බැංකු ණය වලට වඩා තමන් අභ්‍යන්තරව උපයපු මුදල්. ඒක ලොකු අවදානමක්. ලොකු අවදානමක්. ඒත් ඒ අවදානම දැන් ප්‍රතිඵල දීලා තිනවා. වෙළඳපොළ යන්තම් පණ ගහගෙන එනකොට එයාලා ඉන්නේ අනිත් අයට වඩා සැතපුම් ගානක් ඉස්සරහින්. ඒක නම් හරිම රසවත් කරුණක්. ඒ කියන්නේ යාළගේ ශක්තිමත් මුදල් කළමනාකරණය තමයි මේ අලුත් දේවල් වලට අත ගහන්න යාළට විශ්වාසය දීලා තියෙන්නේ. ඒක ඇත්ත. අපි බලමු යාලා අත ගහපු ඒ අලුත් ශේෂ්ත්‍ර නුනවද කියලා. මොකද Access කිව්වව තාමත් අපේ ඔළුවට එන්නේ ඉදිකිරීම විතරයි. ඒත් පේන විදියට කතාව ඊට වඩා ගොඩක් වෙනස්. දැන් යාලා අංශ 9කට විහිදලා ගිය දවන්ත ව්‍යාපාර ජාලයක් සිවිල් ඉංජිනේරු කියන්නේ එක කොටසක් විතරයි. ඊට අමතරව ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදනය, දීපල වෙළඳාම්, මෝටර් රථ, පුනර්ජනනීය බලශක්තිය මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ අතරින්ම ආව පුදුම කරපු ශේෂ්ත්‍රයකුත් තියෙනවා. අපි ඒකට එමු. මුලින්ම කතා කරමු දීපල වෙළඳාම් ගැන. විශේෂයෙන්ම ගබඩා පහසුකම් අංශය ගැන. වාර්තාවේ කියවෙනවා යාලා ඒ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයෙක් වෙමින් ඉන්නවා කියලා. ඒක ඇත්ත. එයාලගේ කිඹුලා පිටිය සහ ඒකල තියෙන ගබඩා සංකීර්ණ දෙක එකතු කරා නම් ලංකාවේ තියෙන සම්පූර්ණ ගබඩා ධාරිතාවෙන් 4/1කට කිට්ටු ප්‍රමාණයක් යාලා පාලනය කරනවා. 4/1ක්. ඒක ලොකු ආධිපත්‍යයක්. ඒ වගේම හැමෝම දන්න මරීන ස්ක්වයර් නිවාස සංකීර්ණය ඒකේ තියෙන නිවාස 1088න් 600කට වඩා දැනටමත් විකිනිලා. මේ වගේ කාලෙක ආර්ථිකයේ අමාරුයි කියන කාලෙක මේ වගේ ඉහළ මට්ටමේ නිවාසවලට ඉල්ලුමක් හදාගන්න පුළුවන් වුණා කියන්නේ ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනාගන්න යාලා සමත් වෙලා තියෙනවා. මෝටර අංශත් ඒ වගේමයි නේද? වාහන ආනයන තහනම තිබුණත් Isuzu සහ Jaguar Land Rover සන්නාම හරහා යාලා ස්ථාවරව හිටියා. තහනම ඉවත් කරපු ගමන්ම වෙළඳපොලේ ඇති වුණු ඉල්ලුමෙන් උපරිම ප්‍රයෝජන ගන්න යාලා සූදානමින් ඉඳලා තියෙනවා. ඒත් මේ විවිධාංගීකරණය ගැන කතා කරද්දී ඔබව පුදුම කරපු ක්ෂේත්‍රය මොකක්ද? ඒ තමයි විකිරණ ඖෂධ. එහෙමත් නැත්නම් රේඩියෝ ෆාමසිටිකල්ස්. ඒ මොකද්ද? මේක ඉදිකිරීම් සමාගමකින් කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. එයාලා Access Medical Tracers කියලා අලුත් සමාගමක් පිහිටුවලා පිළිකා රෝග විනිශ්චය සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන ෆ්ලෝරෝඩයොක්සි ග්ලූකෝස් FDG කියන සංයෝගය ලංකාවේම නිෂ්පාදනය කරන්න පටන් අරන්. වව්. ඒක නම් සම්පූර්ණයෙන්ම වෙනස්ම දිශාවක්. ඉදිකිරීම් වලින් අදි තාක්ෂණික සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ඒක ලොකු පින්මක්. මේකෙන් පේන්නේ යාලගේ දැක්ම කොච්චර දුරද කියන එක. මේක හුදෙක්ම ලාභය ගැන හිතලා කරන ආයෝජනයක් විතරක් නෙමෙයි. රටකත් වැදගත් දෙයක්. අනිවාර්යයෙන්ම FDG කියන්නේ PET ස්කෑන් සඳහා නැතුම බැරි දෙයක්. මෙච්චරකල් මේවා ආනයනය කළේ දැන් ලංකාවෙම නිෂ්පාදනය කරන නිසා රෝගීන්ට අඩු වියදමකින් ඉක්මනින් මේ පහසුකම ලබා ගන්න පුරුවන්. ඒ කියන්නේ එයාලා හදන්නේ හෙට දවසේ ව්‍යාපාර. හරියටම. ඒක ඇත්තදම එඩිතර පියවරක්. ඒත් මේ අලුත් ක්ෂේත්‍රවලට යන අතරේ
එයාලගේ මූලිකම ව්‍යාපාරය වන ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද? මොකද වාර්තාවේ තියෙනවා කොළඹ බටහිර ජාත්‍යන්තර පරියන්තය CWIT ව්‍යාපෘතිය ගැන. ඒකේ තමයි මේ වෙද්දි ලංකාවේ සිදුවෙන දැවැන්තම යටිතල පහසුකම් ව්‍යාපෘති වලින් එකක්. ලංකාවේ හැදෙන විශාලතම සහ ගැඹුරුම බහලුම් පරියන්තය. එහි ප්‍රධානතම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව කරන්නේ ඇක්සස්. ඒකෙන් පේනව යාළගේ මහ පරිමාණ ඉංජිනේරු හැකියාව කොයි වගේද කියලා. හැබැයි මගේ හිතේ වැඩිම නැවතුනේ ඒ ව්‍යාපෘතිය නෙමෙයි. එහෙනම් මේ මොකද්ද? බලදක්ෂ මාවතේ උවන් පාලම. මේ කතාවෙන් පේනව යාළගේ අනුවර්තන හැකියාව. ඒ කියන්නේ ඕනම ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න තියෙන දක්ෂතාව. අර වානේ කොටස් ප්‍රශ්නේ ආපලක නේද? ඔව්. මේ පාලමට අවශ්‍ය වානේ කොටස් හංගේරියාවෙන් ගෙන්නයි මුලින්ම සැලසුම් කරලා තිබුණේ. නමුත් ලෝකෙ සැපෙම් දාමවල ප්‍රශ්න නිසා ඒක කරන්න බැරි වුණා. ඉතින් ගොඩක් අය වගේ ව්‍යාපෘතිය නතර කළාද? කොහෙත්ම නෑ. එයාලා කලේ අවශ්‍ය කරන වානේ ටොන් 900ම තමන්ගෙම වැඩපොලේ නිෂ්පාදනය කරපු එක. ටොන් 900? ඔව්. ඒ කියන්නේ එයාලා ශනිකව කුඩා වානේ කර්මාන්ත ශාලාවක් හැදුවා වගේ වැඩක්. මේකෙන් පේන්නේ එයාලගේ ව්‍යාපෘති කළමනාකරණේ විතරක් නෙමෙයි එයාලා ඇතුලේ තියෙන තාක්ෂණික ශක්තිය. ඕනෑම අභියෝගයක් ආවොත් බැහැ කියන්නේ නැතුව කොහොමද කරන්න කියලා හිතන සංස්කෘතියක් යාලට තියෙනවා. ඒක ඇත්තටම අදහන්න බැරි කතාවක්. මේ වගේ දේවල් එකම යාලා අලුත් තාක්ෂණයන් පාවිච්චි කරන විදිහ ගැනත් වාර්තාවේ තියෙනවා. BIM, LiDAR වගේ වචන සඳහන් වෙනෝ. සාමාන්‍ය කෙනෙක්ට මේවා ටිකක් සංකීර්ණයි. සරලව කිව්වත් මේ තාක්ෂණයන්ගෙන් වෙන්නේ මොකද්ද? හරි, අපි සරලවම තේරුම් ගමු. BIM ඒ කියන්නේ Building Information Modeling. ඒක හිතන්නකෝ හරියට බිල්ඩින් එකක් හදන්න කලින් ඒකේ පරිගණක වීඩියෝ ගේම් එකක් හදනවා වගේ වැඩක් කියලා. වීඩියෝ ගේම් එකක්. ඔව්. මේ 3D මොඩල් එකේ හැම විස්තරයක්ම තියෙනවා. වතුර බටේ යන්නේ කොහෙන්ද, විදුලි රැහෙන් යන්නේ කොහෙන්ද කියලා හැමදේම. ඉතින් ඇත්තටම බිම හාරන්න කලින් බට දෙකක් එකිනෙක ගැටෙන තැන් වගේ ප්‍රශ්න පරිගණකයෙන්ම හොයාගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ප්‍රශ්න එන්න කලින්ම හොයාගන්නවා. හරියටම මේ නිසා කාලය, මුදල් සහ අමුද්‍රව්‍ය නාස්තිය ගොඩක් අඩු වෙනවා. ලයිඩා තාක්ෂණය කියන්නේ ලයිඩා කියන්නේ හරියට ආලෝකය පාවිච්චි කරන සුපිරි අධිතාක්ෂණික රේඩා පද්ධතියක් වගේ. උදාහරණයක් විදිහට මධ්‍යම අධිවේගී මාර්ගයේ කන්දක් කපන්න ඕනෝනම මේ තාක්ෂණයෙන් පුළුවන් මිනිත්තු ගානකින් කන්දේ, ඒ කියන්නේ පාෂාණ මතු පිටේ තියෙන හැම ඉරිටැලීමක්ම හැම සියුම් තනක්ම සිතියම්ගත කරන්න. ඉස්සර සති ගණන් යන වැඩක්. ඔව්. මේ නිසා අනතුරු අඩු වෙනවා, වැඩේ කාර්යක්ෂම වෙනවා, වියදමත් අඩුයි. ඒ කියන්නේ මේවා නිකන් ලස්සනට පේන්න පාවිච්චි කරන දේවල් නෙමෙයි, කෙලින්ම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාවයට සහ ලාභයට බලපාන දේවල්. අනිවාර්යයෙන්ම. මේ තාක්ෂණයන් අතරේ ස්මාර්ට් ඩ්‍රේන් කියලාත් එකක් තිබුණා. AI ඒ කියන්නේ કૃත්‍රිම බුද්ධිය පාවිච්චි කරන කාණු පද්ධතියක්. ඒකෙන් වෙන්නේ මොකද්ද? මෙහෙමයි. මේකේ තමයි නාගරික යටිතල පහසුකම් වල අනාගතය. හිතන්න කාණු පද්ධතියටම මොලයක් තියෙනවා කියලා. මේ කාණු වල සෙන්සස් තියෙනවා. මේ පද්ධතිය කාලගුණ දත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් තද වැස්සක් එනවා කියලා පද්ධතියට කලින්ම දැනගන්න පුළුවන්. ඒ වගේම කාණු වල වතුර මට්ටම නිරීක්ෂණය කරනවා. ගම් වතුරක් එන්න කලින්ම මේ AI පද්ධතිය ස්වයංක්‍රීයව ගේට්ටු ඇරලා වහලා වතුර අඩු තදබදයක් තියෙන පැත්තවලට හරවලා යවනවා. ඒ කියන්නේ අපි ගම් වතුර ආවට පස්සේ කාණු සුද්ධ කරන එකේ ඉඳන් ගම් වතුර එන්න කලින් මේක වළක්වන තැනට යනවා. හරියටම. ඒක තමයි වෙනස. ඒක නම් ඇත්තටම විප්ලවීය අදහසක්. මේ හැම දෙයකින්ම පේන්නේ යාලා තිරසාරත්වය. ඒ කියන්නේ පරිසරය ගැනත් ගොඩක් හිතනවා කියන එක. පුනර්ජනනීය බලශක්තිය පැත්තටත් ලොකු අවධානයක් දීලා තියෙනව නේද? අනිවාර්යයෙන්ම. එයාලගේ ඒකල ලොජිස්ටික් පාක් එකේ වහලේ මත මෙගාවොට් 9.2 එක සූර්ය බලශක්ති පද්ධතියක් සවි කරලා තිනවා. මෙගාවොට් 9.2ක්. ඔව්. වාර්තාවේ කියන විදිහට ඒක තමයි ලංකාවේ එකම තැනක සවි කරපු විශාලතම වහල සූර්ය පද්ධතිය. ඒක ලොකු දෙයක්. ඒ වගේම කිඹුලාපිටිය ලොජිස්ටික් පාක් එකේ සවි කරපු මෙගාවොට් 6.6ක පද්ධතිය නිසා විතරක් වසරකට කාබන් විමෝචනයේ මෙට්‍රික් ටන් 4500කකින් විතර අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සර නම් මේ වගේ හරිත දේවල් සමාගම් කරේ සමාජ සේවයක් විදියට. ඒත් දැන් මේක හොඳ ව්‍යාපාරික උපාය මාර්ගයක් වෙලා නේද? හරියටම. පරිසර හිතකාමී වීම කියන්නේ දැන් වියදමක් නෙමෙයි ආයෝජනයක්. ඒ කොහොමද? මේ නිසා යාලට මෙහෙයුම් පරිවැය අඩු කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට විදුලි බිල. ඒ වගේම පරිසරය ගැන හිතන ආයෝජකින් සහ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්න පුළුවන්.
green construction එහෙමත් නැත්නම් හරිත ඉදිකිරීම් වලට ලෝකේ තියෙන ඉල්ලුම දවසින් දවස වැඩි වෙනවා. එයාලා ඒ රැල්ලටත් සූදානම් වෙනවා. ඒත් මේ හැමදේම සුමුටව සිද්ධ වෙන්න බෑ. වාර්තාවේ පෙස්ටල් විශ්ලේෂණය යටතේ යාලා මුහුණ දෙන අභියෝග ගැනත් අවංකවම කතා කරලා තියෙනවා. ඔව්. මොනවද ඒ ප්‍රධාන අභියෝග? ප්‍රධානම දේ තමයි රටේ තියෙන ඉහළ බදු ප්‍රතිපත්තිය. VAT 8.5%ක් ආයතනික බදු 30%ක්. මේක ඕනෑම ව්‍යාපාරයකට ලොකු බරක්. ඊළඟට පුහුණු ශ්‍රමිකීන්ගේ හිංගයක්. විශේෂයෙන්ම දක්ෂ සේවකයන් රට හැරලා යන්නේ එක එයාලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ වගේම වැලි, ගල් වගේ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්න තියෙන අපහසුතාව ඒවත් ප්‍රධාන අභියෝග. ඉතින් මේ අභියෝග මැද එයාලගේ අනාගත සැලසුම් මොනවද? එයාලා ඊළඟට ඉලක්ක කරන්නේ මොනවද? එයාලා පැහැදිලිවම දකිනවා මේ අභියෝග එක්කම අවස්ථාවක් තියෙනවා කියලා. එකක් තමයි ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදන අංශය තවත් පුළුල් කරන එක. ඒ කියන්නේ අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් විදිහක තමන්ම හදාගන්න එක. ඔව්. ඊළඟට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඒ කියන්නේ සූර්ය සහ සුළං බලශක්තියේ ආයෝජන තවත් වේගවත් කරනවා. ලොකුම ඉලක්කයක් තමයි කලාපීයව ව්‍යාප්ත වෙන එක. ලංකාවෙන් එළියට. ඔව්. විශේෂයෙන්ද දකුණු ආසියාවේ වරාය සහ සාගර යටිතල පහසුකම් ක්ෂේත්‍රය ගැන යාලා ලොකු අවධානයක් යොමු කරලා තිනවා. එහෙනම් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කළොත් අපිට පේන චිත්‍රය තමයි ඇක්සස් ඉන්ජිනියරින් කියන්නේ ආර්ථික අර්බුදයක් හමුවේ නොසැලී ඉඳලා විතරක් නෙමෙයි ඒ අර්බුදේම තමන්ගේ වාසියට හරවගෙන කවදාවත් නැතිතරම් ශක්තිමත් වුණු සමාගමක් කියන එක. එයාලා තමන්ගේ මූලික ව්‍යාපාරයෙන් එහාට ගිහින් අධිතාක්ෂණය, සෞඛ්‍ය, බලශක්තිය වගේ අනාගතයට ගැළපෙන ක්ෂේත්‍රවලට නිර්භයව අත ගහලා තියෙනවා. අනුවර්තනය, නවෝත්පාදනය සහ ඉදිතර විවිධාංගීකරණය. ඒක තමයි මේ සාර්ථකත්වයේ යතුරු වගේ පේන්නේ. ඔව්, ඒ සාරාංශය නිවැරදි. අවසාන වශයෙන් මේ වාර්තාව අපේ හිතේ ගැඹුරු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. ඒ මොකද්ද? ආර්ථික අර්බුදයකින් ගොඩ එන සංවර්ධනය වෙමින් පවතින රටක එක දේශීය සමාගමකට රටේ යටිතල පරසුකම් වල අනාගතය තීරණය කරන්න කොයි වගේ බලයක් තියන්න පුළුවන්ද? ගඩොල් සහ සිමෙන්ටි වලින් කරන සම්ප්‍රදායික ඉදිකිරීම සහ ස්මාර්ට් ඩ්‍රේන්, ලයිඩා වගේ නවීන තිරසාර නවෝත්පාදන අතර සමවර්තනාවේ. ඒක හරියටම පවත්වා ගන්නක ඉදිරි දශකයේ තුල එයාලගේ සාර්ථකත්වය තීරණය කරන්නේ කොහොමද? ඒක ඇත්තටම හිතන්න ඕන දෙයක්. මේ ගැන හිතන්න මේ වාර්තාව අපිට හොඳ ඉඩක් ලබා දෙනවා.